ආයුබෝවන් මිත්‍රවරුනි අද මම ඔබට ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙන්නේ ඔබේ දුරකථන බිල සම්බන්ධයෙන්. ඔබ දන්නවාද ඔබ ගෙවන දුරකථන බිලෙන් ඔබේ මොබයිල් ෆෝන් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ස්ථාවර දුරකථනයක් වෙන්න පුළුවන්. ඔබ ගෙවන දුරකථන බිලෙන් 142කට අධික ප්‍රමාණයක් ඔබ ගෙවන්නේ බදු බව. එතකොට කොහොමද මේ දුරකථන බිල හැදෙන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි ඔබට සාකච්ඡා කිරීම බලාපොරොත්තු වෙන්නේ. මම මේ සාකච්ඡාව කරන්නේ විශේෂයෙන්ම දුරකථන සේවා සපයන ආයතනවල තියෙන ඒ විස්තර අනුව තමයි මම කතා කරන්නේ. එතකොට ඒ අනුව මම ඔබට පසු ඉදිරිපත් කරන්නම් අපේ රටේ ප්‍රමුඛතම දුරකථන සේවා සපයන ආයතන දෙකක් වන මොබිටෙල් ආයතනයේ සහ ඩයලොග් ආයතනයේ ඒ දුරකථන බිල සෑදෙන ආකාරය සම්බන්ධ නැත්නම් අයවන බදු පිළිබඳව දක්වලා තියෙන සටහනක්. එතකොට ඒ අනුව ඔබට පැහැදිලි චිත්‍රයක් බලා ගන්න පුළුවන් ඔබේ දුරකථන බිලෙන් ඔබ කොපමණ ප්‍රමාණයක් බදු වශයෙන් රජයට ගෙවනවද කියන එක. එන මිත්‍රයනි මොනවද මේ දුරකථන බිලට අයවන බදු? ඒක ප්‍රධාන වශයෙන් බදු වර්ග 4ක් දුරකථන බිලට දුරකථන බිල සම්බන්ධයෙන් අය කරනවා. එහෙනම් මිත්‍රවරුනි අපි බලමු මොනවද මේ දුරකථන බිල සම්බන්ධයෙන් අය කරන බදු වර්ග. බදු වර්ග 4ක් තිබෙනවා. ඒතකොට පළවෙනි බදු වර්ගය තමයි ටෙලිකොමියුනිකේෂන් බද්ද. ටෙලිකොමියුනිකේෂන් බද්ද. ඊළඟට ආය වෙනවා සමාජ ආරක්ෂණ බද්ද. අපි ඒකට කියනවා SSCL කියලා සමාජ ආරක්ෂණ බද්ද. ඊළඟට ආය වෙනවා සෙස් බද්ද. නැත්නම් ගවර්න්මන්ට් ලිවි කියලා කියනවා. අපි කියනවා කෙටියෙන් සෙස් බද්ද කියලා. එතකොට සෙස් බද්දත් ආය වෙනවා. ඊට අමතරව ඔබ කවුරුත් දන්නා වෙබ් බද්දත් ඔබේ දුරකථන බිල සම්බන්ධයෙන් අය වෙනවා. එතකොට ඔබ භාවිතා කරන නැත්නම් ඔබ කතා කරන ඒකක ප්‍රමාණය අනුව ඔබට අය වෙන ගාස්තුවත් ඒතොර ඒ ගාස්තුවට මෙන්න මේ බදු එකතු වෙලා තමයි ඔබේ සම්පූර්ණ දුරකථන බිල සකස් වන්නේ. එහෙනම් මිත්‍රයනි ඔබට කුතුහලයක් තියෙන්න පුළුවන් මොන ප්‍රතිශතයන්ගෙන්ද මේ බද්ද අය කරන්න කියන කාරණය සම්බන්ධයෙන්. අපි බලමු එකින් එක. එතකොට මිත්‍රවරුනි සාමාන්‍යයෙන් මෙම සෑම බද්දක් සම්බන්ධයෙන්ම ඒ අදාළ සේවාවට අදාළව අය කරන බදු ප්‍රතිශතයක් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම කමියුනිකේෂන් බද්ද නැත්නම් ටෙලිකොමියුනිකේෂන් බද්ද 15%යි. ඒ වගේම සෙස් බද්ද 2%කුත් සමාජ ආරක්ෂණ බද්ද 2.5කුත් වැට් බද්ද 18කුත් විදිහට තමයි අය වෙන්නේ. නමුත් අපේ දුරකථන බිලට එම බදු එකතු කිරීමේදී එම බද්දම නෙමෙයි ඊට වඩා වැඩි ප්‍රමාණයකින් තමයි බද්ද අය වෙන්නේ. අපි ඒක සඳහන් වෙන්නේ ඉෆෙක්ටිව් බදු අනුපාතය කියන. නැත්නම් ඉෆෙක්ටිව් බදු රේට් එක අනුව තමයි මෙම සමාගම් විසින් අපේ දුරකථන බිලේ ඔබේ භාවිතා කරන දුරකථන ගාස්තුවට බද්ද එකතු කරන්නේ. එහෙනම් මොන වගේ ප්‍රතිශතයන්ගෙන්ද බද්ද එකතු කරන්නේ? ඔබට මම මේ පෙන්වන රූප සටහන ඔබට පැහැදිලිව පේනවා ඒ ප්‍රතිශතයන් කුමන ප්‍රමාණයන්ගෙන්ද අය වෙන්නේ කියලා. ඒ අනුව මිත්‍රවරුනි ඔබගේ දුරකථන බිලේ ඒ සාමාන්‍ය භාවිතයට අය කරන ගාස්තුවට දුරකථන සේවා බද්ද නැත්නම් ටෙලිකොමියුනිකේෂන් බද්ද 15.31කුත් සමාජ ආරක්ෂණ බද්ද 3.01කුත් සෙස් බද්ද 2.04කුත් වැට් බද්ද 21.6ක ප්‍රමාණයකුත් ඒ ඉෆෙක්ටිව් රේට් එක අනුව
ඔබේ දුරකථන බිලට බදු එකතු වෙනවා. එහෙමනම් බලමු මිත්‍රයෝ අපි උදාහරණයක් විදිහට රුපියල් 100ක දුරකථන ගාස්තුවක් ගෙවිය යුතු ඔබ නැත්නම් ඔබ භාවිතා කළ දුරකථන කෝල් ප්‍රමාණය අනුව වොයිස් කෝල් ප්‍රමාණය අනුව ඔබට රුපියල් 100ක ගාස්තුවක් නම් අය වෙන්න ඕනේ. එතකොට ඔබට මේ බදු එකතු වුණාම ඔබ ගෙවන්න ඕන රුපියල් 142.2ක්. ඔබට මේ රූප සටහන මම එක පැහැදිලිව පෙන්නලා දිනවා. ඔබ රුපියල් 100ක දුරකථන ගාස්තුවක් ගෙවිය යුතු අවස්ථාවකදී ඒ කියන්නේ ඔබගේ භාවිතයට දුරකථන භාවිතයට සාමාන්‍ය ගාස්තුව රුපියල් 100ක් වෙනකොට ඔබ බදු වශයෙන් මේ සියලුම බදු වර්ගවල එකතුව විදිහට ඔබ විසින් 142.02ක බද්දක් ගෙවිය යුතුයි. එතකොට එහෙමනම් රුපියල් 100ක දුරකථන බිලක් ගෙවන අයෙක් රුපියල් 142.2ක් ගෙවීමට සිදු වෙනවා. යනුව මිත්‍රවනි රුපියල් 1000ක ඔබ කතා කළ ඔබ දුරකථනයෙන් කතා කළ එම ඒකක ප්‍රමාණය අනුව ඔබෙන් අය යුතු මුදල වොයිස් චාර්ජ් විදිහට ඔබෙන් අය යුතු මුදල රුපියල් 1000ක් වෙන අවස්ථාවකදී 1420යි 720ක බිලක් ගෙවිය යුතු වෙනවා. එතකොට මේ ගෙවන ප්‍රමාණයෙන් 42.42කට වැඩි ප්‍රමාණයක් රජයට බදු වශයෙන් තමයි අපි ගෙවන්නේ. ඒක ඉතින් අපිට ඒ සම්බන්ධයෙන් වෙන කියන්න දෙයක් නැහැ. ඒක තමයි රටේ නීතිය, බදු නීතිය. එතකොට ඒ අනුව අපි ඒ දුරකථන බද්ද ගෙවීමට අපි බැඳලා ඉන්නවා. ඉතින් ඔබගේ දුරකථන භාවිතයේදී මම හිතන්නේ ඔබ වඩා සැලකිලිමත් වෙලා ඊටාත්ම මම හිතන්නේ අනවශ්‍ය කතාබස් වලින් තොරව ඔබේ කතාබහ ටිකක් අඩු කරොත් එහෙම ඔබ මාසිකව ගෙවන දුරකථන බිල ඔබට යම්කිසි ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මිත්‍රයනි මම මේ සියලුම කරුණු ඉදිරිපත් කළේ අපේ ජනතාව නැත්නම් මහ ජනතාව දැනුවත් කිරීමේ අදහසින් අපි කිසිම හිතන හුඟ දෙනෙක් දන්නේ නැහැ අපි දුරකථන බිල් ගෙවුවට අපි මේ සඳහා කොච්චර බදු වශයෙන් ගෙවනවද කියන කාරණය පිළිබඳ අපේ ජනයා අතර අපේ විශේෂ තරුණ කොටස් සහ ඒ වගේම වැඩිහිටි ජනයා අතර ඒ කිසිම අයෙකුට ඒ සම්බන්ධයෙන් ඒ තරම් අවබෝධයක් නැහැ. ඒ අවබෝධය ලබා දීම සඳහා තමයි මම මේ වීඩියෝ ඔබට ඉදිරිපත් කිරීමට අදහස් කළේ. එතකොට මේ සම්බන්ධයෙන් මූලාශ්‍ර විදිහට ඒ අදාළ දුරකථන සේවා සපයන ආයතනවල දුරකථන බිල සම්බන්ධයෙන් නැත්නම් වොයිස් චාර්ජ් සම්බන්ධයෙන් දක්වලා තියෙන සටහනක් මම උපයෝග කරගත්තා. ඉතින් ඒ තොරතුරු මම ඔබට මෙම වීඩියෝ මගින් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කළා තියෙනවා. ඔබට එතකොට ඔබට දැන් පැහැදිලි අවබෝධයක් තියෙනවා ඔබ ගෙවන දුරකථන බිලෙන් 100 කොච්චර ප්‍රමාණයක් බදු වශයෙන් රජයට ගෙවනවද කියන කාරණය සම්බන්ධයෙන්. ඉතින් මිත්‍රවනි මේ වගේ තවත් වටිනා අදහස් ඔබට මම මගේ හීම්මාමා YouTube channel එක මගින් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.